ඒ කියන්නේ හෙටම හෙට උදේ 6:00 ඉඳන් ගත්තොත් එහෙම අද රෑවා නිදිලා හැරුණාට පස්සේ හෙට උදේ 6:00 ඉඳන් අගෝස්තු 10 වෙනිදා රෑ 12 ඒ කියන්නේ අගෝස්තු 10 වෙනිදාට එළි වෙන වෙලාව වෙනකන් පැය 1000ක් තියෙනවා. හරිද? පැය 1000ක් තියෙනවා. එක සබ්ජෙක්ට් එකකට පැය 330ක් තියෙනවා. නිදියන්න මම දන්නවා නිදියන්න තියෙනවා කියලා. නිදියන්න තියෙන එක හරි. පැය 1000ක් තියෙනවා. හරිද? එක සබ්ජෙක්ට් එකකට පැය සාමාන්‍යයෙන් 330ක් තියෙනවා. ඔය පැය 330 හරියට ඇනලයිස් කරගත්තොත් එහෙම හරියට ඇනලයිස් කරගත්තොත් එහෙම සෑහෙන මැච් එකක් ගන්න පුළුවන්. හැබැයි අනවශ්‍ය දේවල් කරන්න එපා. තමන්ගේ දුර්වලතාවයට තමයි ප්‍රතිකාර කරන්න ඕනේ. බලන්න මේ වගේ දේවල් වලදී බොරුවට බය වෙලා ඉන්න එපා. දුර්වලතාවයට ප්‍රතිකාර කරන ලකුණු වැඩි වෙනවා. හරිද? නැත්නම් රෑන්ක් එක අප් වෙනවා. දුර්වලතාවයට ප්‍රතිකාර කරන එක්ක ලකුණු වැඩි වෙනවා. නැත්නම් රෑන්ක් එක අප් වෙනවා. ඒ දෙකෙන් එකක් වෙනවා. ඒක කරන්න. විශ්වාස කරන්න, ගැම්මෙන් වැඩ කරන්න. මොකද මේවා තමයි ලේසි ලකුණු. හරි පදාර්ථයේ යාන්ත්‍රික ගුණ, පදාර්ථය හා විකිරණය, ඉලෙක්ට්‍රොනික්ස්, ශේෂ්ත්‍ර වලින් විද්‍යුත් ශේෂ්ත්‍ර ඇවිල්ලා ආරෝපණ සම්බන්ධ චලිත එහෙම ගානක් ආවොත් ගොඩම තමයි. පළවෙනි දවසේම ආරෝපණ සම්බන්ධ චලිතය කරන විද්‍යුත් ශේෂ්ත්‍ර වල. ඒවනේ ගොඩක් වෙන්නේ. වැඩිපුරම වෙලා තියෙන ආරෝපණ සම්බන්ධ චලිතය ඒවා ඒ ටික. ඒ ටික හෙට කරනවා. හෙට හරි ඒ ටිකේ කරනවා. ඒතකොට ඒ නිසා මේ ටිකේ මේ අන්තිම ටිකට ફોකස් කරන්න. දැන් ගෙස් පේපර්ස් ලියද්දිත් ශේෂ්ත්‍ර ප්‍රශ්න වලින්, විකිරණයේ ප්‍රශ්න වලින් සහ ටොනික් වලින් ලියන ලකුණු අඩු ළමයි. එතකොට ලේසියෙන් එතන එසේ ටිකේ ලකුණු ටික හැදෙනවා. ඊට පස්සේ ඉස්සරහට තියෙන සෙෂන්ස් වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න. හරිද? බොරුවට බය වෙන්න එපා. බොරුවට බය වෙලා හිටියොත් අර තමන් ගැන විශ්වාසයක් නැතුව හරියනවා හරියන්නේ කරනවා හරියන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නකොට හරියන්නේ නැහැ. හරි? තමන්ගේ උපරිමයේ දෙන්න, උපරිමයේ වැඩ කරන්න මේ වෙලාවේ කිසිම ප්‍රශ්නයක් ගැන හිතන්න එපා. ඕන තරම් ප්‍රශ්න මේ වෙලාවේ මාර ප්‍රශ්න දැන් අද උදේ නම්බර් 0 එකේ අද මම ක්ලාස් එක ඉවරලා යනකොට මේ මට මේ අපේ ඔය ක්ලාස් එකේ වැඩ කරන කෙනෙක් කියලා ළමෙක් මම ඒ ළමයා බලන්නත් ගියට පස්සේ සික් රූම් එකට ඒ ළමයා මේ පඩිපෙළේ වහිද්දී වැටිලා නිකට පැලිලා. හරිද? දැන් සාමාන්‍ය ඉතින් මේ වගේ වෙන්නේ නැහැනේ පන්තියක. සාමාන්‍යයෙන් පහුගිය අවුරුද්ද ගත්තත් එහෙම වැටිලා තුවාල වෙච්ච ළමෙක් හිටියේ නැති තරම්. ඉතින් අන්තිම මොහොතේ මේ 2026 ක්ලාස් එකේ එහෙම වෙලා. අර එහෙම වෙන්නේ ඔයාලට තේරෙන්නේ නැහැ. එහෙම වෙන්නේ මොකක් හරි හොඳකට. හරිද? يعني මම බයික් එක ඇක්සිඩන්ට් වෙලා අන්තිම මාස 3-4 වෙද්දි මාස 2ක් විතර එළියටවත් බහින්න බෑ මට. ඇක්සිඩන්ට් වෙලා කකුලක් කැඩිලා. ඉතින් අර ඒවා එකාතකට අමුතු ආශිර්වාද. ඒවා ඔයා හැබැයි මෙහෙමයි. ඒක ඔයාලට ගන්න පුළුවන් විදිහක් තියෙනවා. නරක දෙයක් වෙච්ච ගමන් එක්ක ඔයාලා කඩාගෙන වැටලා ගිහිල්ලා හරියන්නේ නැහැ මගේ ජීවිතේ අසාර්ථකයි කියලා එහෙම පට්ටම නෙගටිව් වෙලා අතහැරලා දාන්න පුළුවන්. නැත්තම් හරි එහෙනම් ඔයා මාත් එක්ක ගේමනේ ඉල්ලන්නේ දෛවය ගේමනම් ඉල්ලන්නේ ගේම තමයි කියලා වැල් ටික් කරගෙන ගියාට පස්සේ කොට දාන්නත් පුළුවන්. හරිද? ඒ නිසා මොනවා වුණත් වැඩේ අතාරින්න එපා. සියලුම නරක කාරණා ටික එනවා ආවොත් ඔයා ගේම් එක ඉල්ලන්න බය නැතුව. හරිද? පේපර් එක ලියන දවසට පේපර් දෙන්නම් වැඩේ කියලා ලියන්න ඕනේ. ගෙස් පේපර්ස් ලියන්න යද්දි මේ පේපර්ස් ලියන්න යද්දි අර බය වෙලා මේක වරදීද දන්නේ නැහැ කිය හිත යන්න එපා. අදත් ලකුණු අඩු වෙයිද දන්නේ නැහැ කියලා යන්න එපා. ගැම්මෙන් ලියන්න. ලේසි මෙසේ මුලින් තෝරගන්න. ඔයාලට ලියන්න පුළුවන් මෙසේ එක මුලින් තෝරගන්න. අනියම් බයෙන් චකිතයෙන් යද්දි පුළුවන් එකක් බැරි වෙනවා. ගැම්මෙන් ලියන්න. හොඳ මානසිකත්වයෙන් ලියන්න. වැඩිපුරම ලකුණු ගානක් අද එකතු කරනවා. හෙට උදේ පේපර් ලියනවා නම් ලියනක ආයි මෙච්චර කාලයක් ආපු නැති ලකුණක් ගන්න ලියනවා. හෙට. එහෙම ළමයි පේපර් එකක් ලියන්න ඕන අනිවාර්යෙන්. බයෙන් ගිහින් ලිව්වොත් ලකුණු අඩු වෙනවා. සැකයෙන් වගේ කරන්න ගියොත් ලකුණු අඩු වෙනවා. ලියන්නේ නැද්දි සබ්ජෙක්ට් තුනේම දෙන්නම් වැඩේ කියලා යන්න ඕන අනිවාර්යෙන්. හරිද? කනවා කියලා යන්න ඕන පේපර් එක. නැත්තම් අර නිකන් අපෝ මේකෙත් අඩු වෙයිද දන්නේ නැහැ. මේක ඊළඟටත් අඩු වෙයිද දන්නේ නැහැ කියලා බයෙන් ගිහිල්ලා ගහි ලියද්දි ලකුණු අඩුයි. අනිවාර්යෙන් අඩු වෙනවා. හරි. ඊට ගිය සතිය වල එක ලකුණක් හරි වැඩිපුර ගන්නවා කියලා යන්න ඕනේ. හරි. එහෙනම් වැඩේ සාර්ථකයි කියලා මම හිතනවා. එහෙනම් කමෙන්ට් එකක් දාන්න. YouTube එක දැන් අපි එන් කරන්න යන YouTube එක ඉවරනට පස්සේ කමෙන්ට් එකක් දාන්න. අද පැය දෙකක් අතර කරන්න. පැය 1000ක් තියෙනවා. ලොකු ගේමක් ගහන්න පුළුවන්. පැය 10 උපරිමයට යුටිලයිස් කරගන්න ඕනේ. පළදායි වැඩ කරන්න ඕනේ. මේ පළදායි ලැබෙන්න තමයි අපේ පන්ති වැඩ පිළිවෙල හදලා තියෙන්නේ. සහ අනිත් සබ්ජෙක්ට් වලදීත් වැඩ කරද්දී පුළුවන් තරම් පළදායි වැඩ කරන්න, බොරු වැඩ කරන්න එපා. එහෙනම් අද දවසේ පැය 3ක් අතර වැඩ කරමු. ගැම්මෙන් වැඩ කරන්න, දින විතරක් ඉවර කරන්න. ඉවරනට පස්සේ කියන්න මේ පාඩම සාර්ථකව ඔයාලට තේරුම් ගන්න පුළුවන් වුණාද කියලා මේ උගන්වපු විදිහත් එක්ක. එහෙනම් ජය වේවා. දින විතරක් ඉවර ගන්න ඕනේ.